මම අද දුල පුතාලා ආදරයෙන් පිළිගන්නවා. මම අද හදන්න යන්නේ අන්නාසි ව්‍යංජනයක්. අපි එහෙනම් ඒකට අවශ්‍ය දේවල් මොනවද කියලා බලමු. හොඳට පැහුණු යාන්තම් ඉදුණු අන්නාසි පොඩි ගෙඩියක් අරගත්තා. මේ අන්නාසි ගෙඩියේ කෑලි තමයි මේ තියෙන්නේ. පොල් කිරි කෝපයක් ගත්තා. රසපද මට ලුණු අරගත්තා. උඹලා කර ටිකක් ගත්තා. මිරිස් කරල් 3ක් ගත්තා. රතු ලුණු ගෙඩි 10ක් අරගත්තා. රම්ප කෑලි 2-3ක් ගත්තා. කරපුංචි 2යි. කුරුඳු කුඩු සුවල්පයක්. කහ කුඩු තේ හැඳක් කාලක්. බෙදගත් 3-5 කුඩු තේ හැඳක්. මිරිස් කුඩු තේ හැඳි 3ක්. අපි එනම් සාදා ගන්න ආකාරය බලමු. අපි මේ අට්ටියට අන්නාසි කෑලි ටික දැම්මා. බෙදගත් 3-5 දැම්මා. මිරිස් කුඩු දැම්මා. කහ කුඩු 3-5 කුඩු එන්සාල්ලට කුරුණු පොතු සියල්ලම දැම්මා. අපි 3-5 වලට අබ දාලා කොටාලා තියෙන්නේ. ඕගොල්ලන්ගේ 3-5 වලට අබ දැම්මේ නැත්නම් අබ ටිකක් දාගන්න. අපි එළවලු තෙල් ටිකක් දාගන්නවා හට්ටියට. උඹල කඩි දැම්මා තෙල් එකට. දෙපේ තියාපු කරපුංචි ටික දැම්මා. උම්පේ දැම්මා. මිරිස් ටික දැම්මා. රතු ලුණු දැම්මා. දැන් ටිකක් ටෙම්පරාදු වෙන්න ආරින්න. අපි මේ දාපු රතු ලුණු මිරිස්සේ ಜಾති විනාඩියක් 2ක් ටෙම්පරාදු වුණාන් පස්සේ අපි මේ තෙල් හට්ටියටම අන්නාසි දාගන්න. අන්නාසි ටෙම්පරාදු වෙන්න ඇරලා විනාඩි 2ක් විතර ගෑන් පස්සේ අපි පොල් කිරි ටික එකතු කර ගන්නවා අන්නාසි ව්‍යංජනයට. අපි ලුණුත් එකතු කරගත්තා. දැන් මද ගින්නේ අන්නාසි ව්‍යංජනේ හිඳෙන්න ආරින්න. අන්නාසි ව්‍යංජනේ ලිපේ තියාලා දැන් විනාඩි 10ක් විතර වෙනවා. අපි දැන් බා ගන්න. ඔන්නෝම තමයි අන්නාසි උයන්නේ. ඕගොල්ලොත් මේ විදිහට අන්නාසි උයන්න. දුල පුතාලා දකින්න නැති මම අද අන්නාසි ව්‍යංජනය හදනවා. ඒ විදිහට ඕගොල්ලොත් අන්නාසි ව්‍යංජනයක් හදලා කාලා බලලා එහි ඇති ගුණ දොස් මාහට කියන්න. දුල පුතාලා තවත් කෑම වේලකින් හමු වෙනතුරු දුල පුතාලට බුදු සරණයි දෙවි පිහිටා.